සිංහල වෛද්‍ය විද්‍යාවේදී දුහුදු තෙල් සම්ප්‍රදායිකව ගොතය, කතා දුබලතා, ගොත ගැසීම, කතන ප්‍රමාදය, නොපැහැදිලි උච්චාරණය ඇතුළු ස්නායු හා කතන ආශ්‍රිත තත්ත්වයන් සඳහා භාවිතා වේ. සාම්ප්‍රදායික භාවිතයට අනුව ළමුන්ගේ ගොත ගැසීම් සඳහා එය සාමාන්‍යයෙන් යෙදෙන ආකාරය මෙන්න. බාහිර භාවිතය. හිසට තෙල් ගෑම. දුහුදු තෙල් බින්දු කිහිපයක් තරමක් උණුසුම්මගෙන තෙල් හිසෙහි ඔටුන්න මුදුන පන්සල් කොටස සහ කන් පිටුපස මත මෘදු ලෙස සම්බාහනය කරනු ලැබේ. ස්නානය කිරීමට පෙර උදෑසන හෝ නින්දට පෙර සවස සිදු කිරීම වඩාත් සුදුසුය. දිව සහ උගුර උත්තේජනය. දිව සහ කණ්ඨය මත. තෙල් බින්දුවක් උගුර ප්‍රදේශය, කණ්ඨය මත සහ පහළ හකු රේඛාව මත මෘදු ලෙස අතුල්ලනු ලැබේ. සමහර සම්ප්‍රදායන්හි පැහැදිලි බව උත්තේජනය කිරීම සඳහා වෛද්‍යවරු දිවේ කෙළවරේ ඉතා සැහැල්ලු ආලේඛයක්, ක්ෂූත්‍ර බින්දුවක් යොදති. නමුත් මෙය කළ යුත්තේ පළපුරුදු මඟ පෙන්වීම යටතේ පමණි. අභ්‍යන්තර භාවිතය. අභ්‍යන්තර භාවිතය අවවාදයයි. ළමුන් තුල දුහුදු තෙල් අභ්‍යන්තර භාවිතය ඉතා සීමා කර ඇත. නියම කර ඇතනම් එය සාමාන්‍යයෙන් මී පැණි හෝ ගී තෙල් සමග මිශ්‍ර කර බින්දුවක් ලෙස දෙනු ලැබේ. දින කිහිපයකට වරක් දේශීය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණි. බොහෝ වෛද්‍යවරු දැඩි ලෙස දක්වා නොමැතිනම් උදාහරණ දැඩි කතන ප්‍රමාදය හෝ ස්නායු දුර්වලතාවය වයස අවුරුදු 2කට පෙර අභ්‍යන්තර භාවිතය ක්ෂූත්‍ර මාත්‍රාවලින් දෙන්න. ආධාරක පිළියම්, සහායක මාර්ග, ඖෂධීය කසාය, ගොටුකොළ, බ්‍රාහ්මී ලුණුවිල, මතකය සහ කතන පැහැදිලිකම සඳහා මෘදු පාන වර්ග ලෙස දෙන්න. ආහාරමය සහයෝග. සුවඳල් බත්, සුවඳල් සම්බා, එළගී තෙල්, කුරුම්බා මද මූංගට දිරිමත් කරන්න. වාත අසමතුලිතතාවය උග්‍ර කරන, ඊතා උණුසුම් හෝ අධික තෙල් සහ කුළුබඩු සහිත ආහාර ගැනීමෙන් වළකින්න. කතන උත්තේජන පිළිවෙත්, කතා පුහුණු කිරීම. තෙල් ආලේප කිරීමත් සමගම සිංහල සම්ප්‍රදායට අනුව හුස්ම ගැනීම සහ දිවේ චලනය සමපාතය කිරීමට උපකාර වන මන්දගාමී රිද්මයානුකූල කියවීම, සින්දු, ගී, පිරිත සජ්ජායනා සඳහා ළමුන් දිරිමත් කරන්න. සාරාංශය. ගොත ගැසීමෙන් පෙළඹෙන දරුවන් සඳහා සිංහල වෛද්‍ය විද්‍යාව ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ දුහුදු තෙල් හිස, පන්සල්, උගුර, නාස්පුඩු මත මෘදු ආධාරක කසාය සහ ආහාර සමග බාහිර වේදීමයි. අභ්‍යන්තර භාවිතය අවම වන අතර වෛද්‍යවරයා විසින් මඟ පෙන්වනු ලබනාම කතන අභ්‍යාස සමග ඒකබද්ධව නිතරම සම්බාහනය ආරක්ෂිතම සහ ඵලදායීම ප්‍රවේශය ලෙස සැලකෙනවා. ළමා ගොත ගැසීම සඳහා දින 7ක ප්‍රතිකාර සටහන මේ අව්‍යාජ හෙළවෙදකමේ පත්‍රිකාවක් මෙන්ම පේන පැහැදිලි. පියවරෙන් පියවර දෙමව්පියන්ක අනුගමනය කරන්න පහසු. පළමු දිනය. උදෑසන දුහුදු තෙල් බින්දු 2ක් රත් කර හිස මුදුන මත සහ කන් පිටුපස මාපට ඇඟිල්ලෙන් මෘදු ලෙස සම්බාහනය කරන්න. සුවඳල් බත් සමග ගොටුකොළ කෙඳ දරුවාට දෙන්න. සවස සුළු සම්බාහනයක් සමග උගුරේ හකු ප්‍රදේශයේ දුහුදු තෙල් බින්දුවක් යොදන්න. සරල පද හෝ පිරිත් සෙලෙමින් කියවන්න දරුවා දිරිමත් කරන්න. දෙවන දිනය. උදෑසන දුහුදු තෙල් බින්දු 2-3ක් සමග හිස සම්බාහනය කරන්න. ආහාර වේල දිවාල ආහාරයට බත් සමග මුං ඇට සහ එළවලු. සවස උගුරේ හකු මත තෙල් බින්දුවක් යොදන්න. දරුවා සෙලෙමින් ජප කරමින් ස මා රා හුස්ම ගැනීමේ අභ්‍යාස කරවන්න. තුන්වන දිනය. උදෑසන උණුසුම් තෙල් බින්දු 2කින් හිස සහ දෙතොල් සම්බාහනය කරන්න. මෘදු කසාය ලුණු විල කොළ වතුරේ තම්බලා ඇල්මෙරුණු ලිස දෙන්න. සවස උදරය සහ කන් පිටුපස ආලේප කරන්න. නින්දට යන වේලාව දරුවාගේ පාවල තෙල් බින්දුවකින් අතුල්ලන්න. හතරවන දිනය. උදෑසන හිස සහ දෙතොල් තෙලින් සම්බාහනය කරන්න. උදෑසන ආහාරය සුවඳල් සමග එළකිරිබත්, පොල් කිරිබත් නොව. සවස තෙල් බින්දු කිහිපයක් උදරේ ආලේප කරන්න. රිද්මයානුකූලව අතපොඩි ගසමින් පාරායන පුහුණුව. පස්වන දිනය. උදෑසන හිසට තෙල් බින්දු 2කින් සම්බාහනය කරන්න. මෘදු කසාය ගොටුකොළ කුඩා ප්‍රමාණයකින් බොන්න. සවස උගුරේ හකු මත තෙල් ආලේප කරන්න. ලිහිල් හුස්ම ගැනීමේ ක්‍රීඩා, හංකු පිඹුව, බුබුලු පිඹුව. 6 වන දිනය. උදෑසන
තෙල් සමග සම්බාහනය කරන්න. ආහාර වේල මුං ඇට කැඳ සහ එළදෙනගේ ගීතෙල්. සවස උගුරේ සහ කන් පිටුපස සැහැල්ලියෙන් ආලේප කරන්න. ගායනා සහ සෙල්ලම් කතන පුහුණුව දිරිමත් කරන්න. 7 වන දිනය උදෑසන තෙල් සමග හිස සම්බාහනය කරන්න. විකල්පය නස්නය එකෙක් නාස්පුඩුවෙන්ම එක් කුඩා බිඳුවක් දමන්න. දරුවා අවුරුදු 5ට වැඩි නම් පමණි. සවස උගුරේ සහ හකු මත තෙල් ආලේප කරන්න. පවුලේ කණ්ඩායම උගුර පාරායන එකට පද ගායනා කිරීම. සටහන් සහ ආරක්ෂාව සෑම අවස්ථාවකම බාහිරව බිඳු 2-3ක් පමණක් භාවිතා කරන්න. වැඩිපුර භාවිතා කරන්න එපා. වෛද්‍යවරයෙකුගේ ඍජු මඟ පෙන්වීමක් නැතිව අභ්‍යන්තර භාවිතය නිර්දේශ කරන්නේ නැහැ. හොඳම ප්‍රතිඵල සඳහා සතිවාරම් මේ චක්‍රේ දිගටම කරගෙන යන්න. සාංශුණ්ඩ ඉවසීලි කතන පුහුණු වීමෙන් සහයෝග දෙන්න. 8ක පමණ රසදිය බැමිතිරිය යුෂිනා ගටමින් බාලයන් යටිපතුල ගැතතැන. දවසක් පතා සමසක් ගෑව මෙලසින නුවණැටි වේය වැළඳුව දූදු තෙලක් මෙන. දුහුදු තෙල ගැන උදාහරණය මේ කවියෙන්ම එකල කුමාර චිකිත්සාවේ ලියා පළ කර තිබුණු එක් විදිහක්. ලුණුවිල සහ විෂහැරි රසදිය සංයෝගයේ බලය දුහුදු තෙලට සමාන කළා.